ශ්‍රී ලංකාවෙන් හඳුනා ගන්නා ලාදුරු රෝගීන්ගෙන් 60% පමණ පිරිමි පුද්ගලයන් බවට අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම වයස අවුරුදු 25ත් 50ත් අතර පසුවන ශ්‍රම බලකායට සක්‍රීය දායකත්වයක් දැක්විය හැකි අය වැඩි වශයෙන් මේ රෝගයට ගොදුරු වීම රටේ ආර්ථිකයට තවත් පැත්තකින් අහිතකර බලපෑමක් එල්ල කරනවා. ලාදුරු බෝවන රෝගයක් වත් සුව කළ හැකි රෝගයක්. සුවාරණයෙන් මේ පිළිබඳ දැනුම්වත් භාවයක් ලබා දෙන්නට අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා. දිනමින ජාතික පුවත්පත සමග සුව අරණ අතිරේකය නිකුත් වෙනවා. කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ බෞද්ධ චිකිත්සක WA ක්‍රිෂාන්ති දිනේෂා මහත්මියව මේ සම්බන්ධව දැනුම්වත් භාවයක් ලබා ගන්නට මේ සාකච්ඡාවට අපි ආරාධනය කළා. ඊටම ගෞරවයෙන් යුතුව අපි ආයිබෝවන් කියලා එතුමියව පිළිගන්නවා. ආයිබෝවන් වෛද්‍යතුමිය. ආයිබෝවන්. දැන් සාමාන්‍යයෙන් බෞද්ධ චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා මුලින්ම දැනගන්න කැමතියි. ඒ වගේම ලාදුරු රෝගීන් සඳහා බෞද්ධ චිකිත්සාව කොයිතරම් වැදගත් වෙනවද කියලාත් අපි මුලින්ම කතා කරමු. ඔව්. බෞද්ධ චිකිත්සාව එහෙම නැත්නම් ෆිසියෝതെරපි කියලා අදහස් කරන්නේ ශරීරයේ චලන ක්‍රියාකාරීත්වය සහ මාංශ පේශීන් හා සම්බන්ධ වූ සෞඛ්‍ය සේවාවක්. මෙහිදී හන්දිවල චලන පරාසයත් මාංශ පේශීන්ගේ ශක්තියත් ඒ වගේම දේහය ආශ්‍රිත ඉරියව් මේ සියල්ල යථා තත්වයට ගැනීමත් නිවැරදිව පවත්වා ගැනීමත් ඒ වගේම වැඩි දියුණු කිරීමත් අපි බලාපොරොත්තු වෙනවා. මේ මගින් පුද්ගලයෙකුගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගැනීම අරමුණු කරගන්නවා. ඒ වගේම ඔබ විමසලා හිටියා කොහොමද මේ බෞද්ධ චිකිත්සාව ලාදුරු රෝගය සමග සම්බන්ධ වෙන්නේ කියන එක. ඔව්. ලාදුරු කියලා කියන්නේ මයික්‍රෝබැක්ටීරියම් ලෙප්‍රේ නැමැති බැක්ටීරියාව මගින් සාදනු ලබන බෝවන රෝගයක්. මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පර්යන්ත ස්නායු පද්ධතිය සම ඇස් සහ ඉහළ සසන මාර්ගය ආසාදනයට ලක් කරනවා. මෙහිදී යම්කිසි රෝගියෙකු ප්‍රතිකාර සඳහා ප්‍රමාද වුණොත් එහෙමත් නැත්නම් ඖෂධ නියමිත ආකාරයට භාවිතා නොකළහොත් ඒ වගේම රෝගය හඳුනා ගැනීමට ප්‍රමාද වුණොත් මෙම රෝගියා ආබාධවලට ලක්වීමක් සිදු වෙනවා. පර්යන්ත ස්නායු පද්ධතියේ අපි දන්නවා කොටස් 3ක් තියෙනවා. චාලක ස්නායු, සංවේදක ස්නායු සහ ස්වයං ස්නායු කියලා. මේ ස්නායු වර්ග ආසාදනයට ලක්වීම අනුව විවිධ ආබාධවලට ලක්වීමක් සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවකදී බෞද්ධ චිකිත්සකවරයෙකුගේ මැදිහත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ලාදුරු රෝගීන්ගේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාරවල ප්‍රධාන අරමුණු මොන වගේද? ඔව්. බෞද්ධ චිකිත්සක ප්‍රතිකාරවල ප්‍රධානම අරමුණ වන්නේ මෙම ආබාධ සහ විකෘතිතා වළක්වා ගැනීම. මෙහිදී මාංශ පේශීන්ගේ ශක්තිය යහපත් මට්ටමක පවත්වා ගන්නවා. ඒ වගේම හන්දිවල චලන පරාසය යහපත්ව පවත්වා ගන්නවා. නිවැරදි ප්‍රමාණයන්ගෙන් පවත්වා ගන්නවා. ඒ කියන්නේ sannivedanaya අඩුවීම හින්දා සිදුවෙන ආබාධ වළක්වා ගන්න අපි රෝගීන්ට උපදෙස් දෙනවා. ඒ වගේම උපාංග එහෙමත් නැත්නම් අපි ස්ප්ලින්ට්ස් කියලා කියනවා. ඒ වගේම ආධාරක උපකරණ assistive devices ලබා දීම මගින් රෝගියාගේ ද්විතීක ආබාධ තත්වයක් ඇතිවීම වළක්වා ගන්නවා. මෙයත් ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ වගේම මේ සියලුම ක්‍රියාකාරීන් තුලින් බලාපොරොත්තු වෙන්නේ රෝගියාගේ දෛනික කටයුතු වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම. දැන් ඊළඟ ගැටලුව තමයි දැන් ලාදුරු වලදී බහුල වශයෙන් භාවිත කරන බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම තියෙනවද? ඔව්. ඔබතුමාට මම මෙහෙමයි ඔබතුමාගේ ප්‍රශ්නය මම මේ විදිහට අරගන්නම්. අපි බලමු ඉස්සරලාම ලංකාවේ බහුලව පවතින ආබාධ මොනවද කියන එක ලාදුරු රෝගීන්ට. මෙතනදී කලාවට බෞද්ධ චිකිත්සකතුමිය අපි අන්තර්ජාලය පරිශීලනය කරොත් එහෙම ඉක්මනින් වෙන ඡායාරූප කිහිපයක් අපිට මතක් වෙනවා. මේ ඇඟිලි ඔව් ඔබ නියරදී මේ කුර වෙලා එහෙම තියෙන තත්ත්වය. ඔව් මේකට හේතු වන්නේ ලාදුරු බැක්ටීරියාව මගින් චාලක ස්නායු ආසාදනයට ලක් කිරීම. එමගින් බහුලවම අතේ සහ පාදයේ ඇඟිලිවල වකුටු වීම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අත මැණික් කටුවෙන් ඉහළට එසවීමට නොහැකි වීම, පාදයේ වලලු කරෙන් ඉහළට එසවීමට නොහැකි වීම, ඒ වගේම ඇස් සම්පූර්ණයෙන් වහන්න නොහැකි වීම. මෙන්න මේ වගේ දේවල් තමයි බහුලවම හමු වන ආබාධ තත්වයන්.
එතකොට අපි මේ ආබාධ තත්ත්වයන් සඳහා භාවිතා කරන භෞත චිකිත්සක ප්‍රතිකාර හඳුනාගත්තොත් මේ විදිහටයි. දැන් අපි භෞත චිකිත්සාවේදී විවිධ චිකිත්සක ක්‍රම භාවිතා කරනවා. විද්‍යුත් චිකිත්සාව, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොതെරපි, එක්සර්සයිස් තෙරපි, නැත්නම් ව්‍යායාම චිකිත්සාව, ඒ වගේම මැනුවල් තෙරපි, එහෙම නැත්නම් අතින් සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනවා. මම මේ එක එක ගැන කෙටි පැහැදිලි කිරීමක් ඔබට කරන්නම්. ව්‍යායාමවලදී අපි සිදු කරන්නේ මම කලිනුත් සඳහන් කරා වගේ මාංශ පේශීන්ගේ ශක්තිය නිසියාකාරව පවත්ව ගන්නවා. ඒ වගේම හන්දිවල චලන පරාසය නිසියාකාරව පවත්ව ගන්නවා. ඒ වගේම ව්‍යායාම වලින් අපිට පුළුවන් සිරුරේ රුධිර සංසරණය යථා තත්ත්වයට අරගන්න, ඉදිමීම වැනි සංකූලතා මගහරවා ගන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම අපි නිවැරදි ඉරියව් පුහුණු කරනවා ව්‍යායාමයක් තුළින්. නිවැරදි ඇවිදීමේ රටාව, ඒ වගේම රෝගියාගේ දෛනික ක්‍රියාකාරීන් අනුව, එයාගේ රස්සාව, නිරත වෙන වැඩ කටයුතු අනුව එයාට අදාළ ඉරියව් පුහුණු කිරීමක් සිදු කරනවා. මේ වගේ දේවල් ව්‍යායාම චිකිත්සාවට ඇතුළත් වෙනවා. ඒ වගේම විද්‍යුත් චිකිත්සාව, මේ කොටස් කීපයක්ම තියෙනවා. අපි තාප චිකිත්සාව, මෙහිදී අපි සුපර්ෆිෂල්, එහෙම නැත්නම් සම මතු පිටින් තාපය ලබා දෙනවා. එහෙම නැත්නම් ශාරීරික ගැඹුරින් ඩීප් හීට් මොඩැලිටිස් භාවිතා කරනවා. ඒ කියන්නේ හන්දි තුලින් තාපය ලබා දීම. ඒ වගේම ඉති ප්‍රතිකාර, අර ඔබ සඳහන් කරා වගේ අත්පා වකුටු වීම, කුඩා හන්දිවල ඇතිවෙන සංකූලතාවලට තද ගතිය අඩු කරන්න අපි ඉති ප්‍රතිකාරය භාවිතා කරනවා. මේ දේවල් විද්‍යුත් ප්‍රතිකාරවලට අදාළ වෙනවා. ඒ වගේම තව එක් වැදගත් ප්‍රතිකාරයක් තියෙනවා. මම සඳහන් කරා වගේ බැක්ටීරියාව ආසාදනය වුණු සංවේදක ස්නායු, අකර්මණ්‍ය වුණු සංවේදක ස්නායු යථා තත්ත්වයට ගැනීම සඳහා අපි විද්‍යුත් උත්තේජනයක් ලබා දීම සිදු කරනවා. මෙයත් විද්‍යුත් ප්‍රතිකාර ක්‍රමයක්. අර දැන් ලාදුරු රෝගීන්ට සංවේදී භාවය දැනෙන්නේ නැහැයි කියනවනේ. තේරෙන්නේ නැහැ, දැනීම අඩු වෙනවා කියන ඒක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ. අනිවාර්යයෙන්ම. දැන් ආබාධ හඳුනා ගැනීමට භාවිතා කරන ඇගයීම් ක්‍රම සහ ලංකාවේ දැනට සහ ඉදිරියේදී සිදු කිරීමට යෝජිත බෞද්ධ චිකිත්සක ක්‍රම වේදයන් තිබෙනවද? ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරමු. ඔව්. අපි ආබාධ හඳුනා ගැනීමේ මූලික ඇගයීම ආරම්භ කරනවා ඖෂධ ප්‍රතිකාරත් සමගම. ඒ කියන්නේ ඖෂධ ප්‍රතිකාර ආරම්භ කිරීමට ප්‍රථම බෞද්ධ චිකිත්සක ඇගයීමකට ලක් කරනවා. මෙහිදී රෝගියාට යම්කිසි මාංශ පේශීන් අදාළව මොනවා හරි සංකූලතාවක් තිබෙනවද, ආබාධයක් තිබෙනවද, එහෙම නැත්නම් ආබාධයකට ලක්වීමට ප්‍රවණතාවක් තිබෙනවද කියන එක හඳුනා ගන්නවා. ඒ වගේම සංවේදනයේ සම්බන්ධව යම්කිසි කොටසක අත, කකුල වගේ යම්කිසි කොටසක සංවේදනයේ අඩුකමක් තියනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම චලන, ඉරියව් මේ හැමදේම අධ්‍යයනයකට ලක් කරලා තමයි ඖෂධ ප්‍රතිකාර පටන් ගන්නෙ. එතකොට මොනවා හරි යම්කිසි සංකූලතාවක්, ආබාධයක්, විකෘතිතාවක් තියෙනවා නම් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු කරනවා. ඒ වගේම ප්‍රතිකාර කරන අතරතුරත් අපි නැවත අධීක්ෂණයකට ලක් කරලා ප්‍රතිකාරවල වෙනස්කම්, එහෙම නැත්නම් මොනවා හරි අවශ්‍යතාවක්, උපාංග, ඇසිස්ටිව් ඩිවයිස් නැත්නම් උපකාරක අවශ්‍ය වීමක් තියෙනවා නම් ඒ අනුව ප්‍රතිකාර වෙනස් කරලා සිදු කරගෙන යනවා. ඒ වගේම අපේ දැනට ලංකාවේ මම කලින් සඳහන් කරා වගේ ව්‍යායාම චිකිත්සාව, විද්‍යුත් චිකිත්සාව, අතින් කරන මැනුවල් තෙරපි, ස්ප්ලින්ස් වගේ ඩිවයිස් භාවිතා කිරීම, මේ සියල්ල අපි දැනට සිදු කරනවා. ඒ වගේම ලංකාවේ ඕනෑම ප්‍රධාන රෝහලක බෞද්ධ චිකිත්සක ඒකක මගින් ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු ඒකකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සතුටුයි සඳහන් කරන්න අපේ අධ්‍යක්ෂකතුමියගේ මඟ පෙන්වීම යටතේ අපි දැන් විකෘතිතා ආබාධවලට ලක්වුණු ලාදුරු රෝගීන්ගේ නිවැරදි කිරීමේ ශල්‍ය කර්ම පටන් ගැනීමට සූදානමක් තියෙනවා. එතකොට මේ සඳහාත් බෞද්ධ චිකිත්සක මැදිහත් වීම මම කෙටියෙන් පැහැදිලි කරන්න. ශල්‍ය කර්මයට පෙර සහ පසු අවස්ථාවල බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සිදු කරනු ලබනවා. රෝගියා ශල්‍ය කර්මයට සූදානම් කිරීම, ඔහුගේ දැනට පවතින
මාංශ පේශි ශක්තිය චලන ආදිය යහපත් මට්ටමක තියාගෙන රුධිර සංසරණය යහපත් මට්ටමක තියාගෙන රෝගියා කායිකව මානසිකව ශල්‍ය කර්මය සඳහා සූදානම් කිරීමක් සිදු කරනවා. ශල්‍ය කර්මයෙන් පසුවත් යම්කිසි හන්දියක චලන පරාසය ක්‍රමානුකූලව යථා තත්ත්වයට අර ගැනීමට ඒ වගේම රෝගියා විශ්වාසවන්තව ආත්ම ශක්තියකින් යුක්තව සමාජයට මුහුණ දෙන තත්ත්වයට අර ගැනීම දක්වාම බෞද්ධ චිකිත්සකවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබනවා. 20:35 වෙනකොට ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම ශූන්‍ය අගයක් බවට පත් කිරීම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් රජයේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. ඒ අනුව තමයි දිනමින ජාතික පුවත්පත සමග එකතු කරන සුව අරණෙන් මේ දැනුම්වත් භාවය ඔබට ලබා දෙන්න අපි ස්තුතිවන්ත වෙනවා. කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ බෞද්ධ චිකිත්සක W.A. ක්‍රිෂාන්ති දිනේෂා මහත්මියට මේ තොරතුරු පිළිබඳ පැහැදිලි කිරීම සම්බන්ධව. බොහොම ස්තුතියි ඔබතුමියට. ඔව් මට ආරාධනා කිරීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.